අයිබෝවන් අද මේ කෙටි වීඩියෝ එකක් කරන්න කියලා බලාපොරොත්තුනේ මොකද හුඟක් කට්ටිය අහලා තියෙනවා යන්ත්‍ර පැනදීම තුලින් ගහපල වෝල්ට් ඇම්පර් පෑමක් සහ එවෙන් මිදෙන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ යන්ත්‍ර පැනදීම හරහා ඒ ග්‍රහපල වලින් සෑහෙන දුරට ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එක පහදලා දෙන්නත් ග්‍රහපල කියන්නේ මොනවද කියලා යම්කිසි ප්‍රමාණයක් හඳුනීමක් කරන්නත් කොහොමද මේවා එකතු වෙලා මේ අපි මේ ග්‍රහපල නිවාරණය වෙන්නේ කියන එක පොඩි වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ ග්‍රහපල කියන්නේ මොනවද කියන එක මේ ඉස්සල්ලා වීඩියෝ එකකින් කතා කරා. ඉතින් කෙටියෙන් කියන්නම් මොකද ග්‍රහපල කියලා කියන්නේ ඇත්තටම මේ එහෙම කිව්වට අපි පූර්ව භවවල කරපු සංසාරේ කරපු අකුසල කර්ම අපේ අවිඥානයේ සහ උපවිඥානයේ තැන්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වෙලා තියෙන අකුසල කර්ම සම්බන්ධයෙන් අපල සම්බන්ධයෙන් කතා කරන්නේ අකුසල කර්ම සම්බන්ධයෙන් සමහර ග්‍රහ ෆ්‍රීකවන්සිස් සමහර ග්‍රහ කම්පන සංඛ්‍යාත ඒ කාලවල අපේ තැන් වලට ආවට පස්සේ අපි උප්පත්ති කේන්ද්‍රයට අනුව එවැනි සම්පත් වෙලා තියෙන ශක්තියන් උත්තේජ කරන ලබනවා මේ ග්‍රහ සංඛ්‍යාත වලින්. එතකොට අවිඥානව සහ උපවිඥානගතව ඇති මේකී ස්මූතින් නෙගටිව් ස්මූතින් ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ගන්නවා හිත හරහා හිතේ සිතුවිලි හරහා සහ මුලින් එහෙම තමයි මේ ග්‍රහපල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් යන්ත්‍රයක් හදනකොට පැති දෙකක් බලාපොරොත්තු වෙන එකක් ඇවිල්ලා මේ ග්‍රහපල අපිට කරන උත්තේජන නවත්තන්නත් උපවිඥානික අවිඥානගත එකේ කරුණු සම්බන්ධයෙන් යම් කිසි විදියක නියුට්‍රලයිස් කරන්න උදාසීන කරන්න විදියට මේ යන්ත්‍රයක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් සෑම යන්ත්‍රයක්ම බලමු සෙන්තුරුට කතා කරන සනිමුතුන් යන්ත්‍රය, නීල මණ්ඩල යන්ත්‍රය, ඊට පස්සේ රාහුලට නාගර්ජුන යන්ත්‍රය, මේ කුමන යන්ත්‍රයක් වුණත් ඒකේ ශක්තියක් තියෙන. ඒකේ ශක්තිය ෆ්‍රීකවන්සි එක තමයි වෙනස් වෙන්නේ මේකෙන් එක මන්ත්‍රවලදී. ඒ ෆ්‍රීකවන්සි ඒ මන්ත්‍ර හදලා තියෙන එක ෆ්‍රීකවන්සි වල උත්තේජ වෙන්න. දැන් රාහුට ඒ නාගාර්ජුන මන්ත්‍ර වලින් ඒ ප්‍රස්තාර ඇඳලා කරනකොට ඒකේ ෆ්‍රීකවන්සි එක තමයි උත්තේජ කරලා උදාසීන කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් සෙනසුරුට ඊගාවට සිකුරු ගැපල වලට විශේෂයෙන්ම විවාහ සම්බන්ධ බාධක තියෙනවා නම් සිකුරු කුජ කියන ග්‍රහයන්ට අදාළකී මේ අසුබ තත්ත්වයන්ට මේ යන්ත්‍ර නිර්මාණය කරගන්න ඕනේ. මේ යන්ත්‍ර නිර්මාණය කරගන්න හොඳට දැනුවක් බුද්ධියක් තියෙන හොඳ භාවනාමය ශක්තියක් තියෙන අධ්‍යාත්මය දියුණු කරලා තියෙන දුරින්ට කියලා මේක සකස් කර ගන්නවා. මොකද දැන් මේක ව්‍යාපාරයක් වශයෙන් ගිහිල්ලා මේ යන්ත්‍ර ශාස්ත්‍රයේ දැන් පිළිබඳ විශ්වාසයෙන් පිළිම බඳ වෙලා තියෙන නිසා හරියටම කරන ඇදුරෙක්ට කියලා මේ යන්ත්‍ර කර ගන්නවා. මේ යන්ත්‍රය කරාට පස්සේ ඒ යන්ත්‍රයේ ශක්තිය මුගක් කලකට තමයි දැනෙනවා. මේ හරි යන්ත්‍රයක් කරගත්තා නම් යන්ත්‍රයේ ශක්තිය තමයි සෑහෙන දුරට දැනෙනවා. මේ යන්ත්‍රයක් බෙල්ලේ දාගත්තාම ඒ තියෙන ভাইබ්‍රේෂන් එක Tamanට ගොඩක් දැනෙනවා. ඉතින් සමහරවිට දවස් දෙක තුන මේ යන්ත්‍රය දාපුවාම ඇඟට දැනෙනවා මේ ভাইබ්‍රේෂන් එක. ඊට පස්සේ තමයි හුරු වෙන්නේ. ඉතින් මේ යන්ත්‍රයක් දානවා කියන හරියට ගොඩ නැගිල්ලකට අකුණු සන්නයකක් සම්බන්ධ කරා සමානයි. ඒකෙන් එන ශක්තියින් සුභ ශක්තියින් ග්‍රහ කපන ශක්තියින් එකෙන් ඇඩ් කරලා දාලා මේ අපේ රැස්වලල්ල ආරක්ෂා කරන රැස්වලල්ල කියන්නේ අපේ හිත රැස්වලල්ල පුරාම විතිරිලා තියෙනවා. ඉතින් ඒ ආරක්ෂා කිරීම රැස්වලල්ල අපල කාලවලදී පුළුවන් තරම් හැකිලෙනවා. ඒ කියන්නේ ඒක තුනී වෙනවා. එතකොට තමයි ඔය අපිට මේ කිරණ ගලන් වල සම්පූර්ණයෙන් අප දුරට ගලන්නේ. ඉතින් රැස්වලල්ල කොහොමත් ප්‍රභාෂර වෙනකොට ඒකේ ඝනත්වය ඩෙන්සිටි එක වැඩි වෙනකොට මේ උගක් කලාට මේ අපල තමට දැනෙන්නේ නැතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම යන්ත්‍ර හදනටත් වැඩිය උගක් වටින්නේ භාවනා කරලා මේ රැස්වලල්ල බල කරගන්න පුළුවන්. ඉතින් භාවනා කරනවා නම්
කවුරු හරි මේ යන්ත්‍ර කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් භාවනාවක් කරන්න අමාරු, ඒකට වෙලාවක් නැති, විශේෂයෙන්ම දැඩි ලෙස කාර්ය බහුල වෙලා තියෙන පුද්ගලයන්ට තමයි මේ යන්ත්‍ර හුඟක් වෙලාට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාර වැඩිලා තියෙන ඒගොල්ලන්ගේ ආකර්ෂණ බලය වැඩි වෙන යන්ත්‍ර තියෙනවා. ඒ යන්ත්‍ර හරියට බලලා උප්පත්ති වෙලාව බලලා සහ ඒ අදාළ ඒ පක්ෂිය රජ කරන වෙලාවලට වන්දලා මේ යන්ත්‍ර හරියට ඉතා බලකතුරු ජීවත් කරලා මේ පලන ගත්තාම ඒ ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඒ ආයහට බලන්න පුළුවන්. ඒ වගේ කාර්යයක් මේ යන්ත්‍ර වලින් හරියට කරන යන්ත්‍ර වලින් වෙනවා. ඒ නිසා යන්ත්‍ර සාදා ගැනීමේදී හරියට යන්ත්‍රයක් හදාගත්තොත් තමන්ගේ කාර්ය සිද්ධ වෙනවා. ඉතින් කොච්චර වුණත් සමහර යන්ත්‍ර නෙමේ මොනවා දැම්මත් සමහර දැඩි අකුසල කර්ම පරාද ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒක සමහර බුදු පියාණන් වහන්සේට සමහර කුසල කර්ම ඔය මුගලන් මහරහතන් වහන්සේ වගේ උන්වහන්සේගේ වගේ අකුසල කර්ම ඊට පරාදය ගන්න බැරි වුණා. ඉතින් එවැනි බලගතු කුසල කර්ම හැර තුරු සියලුම අපිට තියෙන අපල මග අර ගන්න පුළුවන් මේ යන්ත්‍ර භාවිතා කරලා. ඉතින් යන්ත්‍රයක් භාවිතා කරන්න ඉස්සෙල්ලා තමන් උපන් වෙලාව හරියටම මේ යන්ත්‍ර හදන දුරට දෙන්න ඕනේ. ඒ උපන් වෙලාවට අනුව තමයි ඒ ග්‍රහ දෘෂ්ටි අරම මේවා ගණන් හදලා කේන්දර බලලා මේ ඔක්කොමත් කරලා ඊට පස්සේ උපවිඥානමය ශක්තියින් බලලා ඒ පුද්ගලයාගේ තමයි මේ යන්ත්‍ර තීරණය කරන්න ඕනේ, නිර්මාණය කරන්න ඕනේ. ඉතින් එහෙනම් මේ කෙටි වීඩියෝ එකකින් හමුනේ මේ යන්ත්‍ර පිළිබඳ මේකේ යන්ත්‍රයකින් කරගන්න පුළුවන් කාර්ය සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් ගොඩක් ඒවා තියෙන නිසා.